වෙලාව 10 හමාරට විතර ඇති. ඈත වැහි කෝඩයක ලකුණු අහස කොරවන සද්දේ. ඒ වගේම අකුණු ගහන සද්දේ. මේ හැම දෙයක්ම රාලගේ හිතේ ඇති කළේ තරමක කැළඹිල්ලක්. ඒ වුණාට හිතට ගත්ත දේ කරලා ඉවර කරන එක රාලගේ පුරුද්දක්. තමන්ගේ ජීවිතේ ගහලා ගියත් මොනවා හරි වැඩක් කරන්න ගියොත් රාලා අනිවාර්යයෙන් මේ වැඩේ කරනවා. ඈතින් ඇහිච්ච උලමගේ සද්දේ වෙන කෙනෙක් නම් ඒ වෙලාවේ ගෙදර යවනවා. ඒත් රාලේ ගැන නිකමටවත් බය වුණේ නැහැ. එයා කීප වතාවක් උලම දැකලා තිනවා. ඒ වගේමයි උලමගේ සද්දේ රාලට එච්චර නුපුරුදු දෙයක් නෙවෙයි. කනතු ගානි පුදියන එක එයාට සුළු දෙයක්. රාල කරන්නේ කසිප්පු පෙරන එක. හුඟක් වෙලාවට කසිප්පු බෝලි හංගන්නේ කනත්තේ. එහෙම නැත්තම් කොහේ හරි ලැහැබක මිනිස්සු යන්නේ නැතැනක. ඒ වාගේ වෙලාවට වේලාවක් අවේලාවක් නැතුව රාල ඒ පැතිවල කරක් ගහනවා. හැබැයි ඉදානම් රාල කනත්ත පැත්තේ ගියේ ඒ වාගේ දෙයකට නෙවෙයි. ඇත්තම කියනවා නම් කාඩියක් දාන්න සීනි ටික ගන්නවත් බැරි තත්වයක තමයි රාල හිටියේ. හැම තැනටම ණය වෙලා. කඩේ පැත්ත පලාතේ යන්න බෑ. මුදලාලි. ඒ වගේමයි ගිනි පොලි ගත්තෙව්. ගෙදර හොයාගෙන එනවා. 17 කල්පනා කරත් ගොඩෙන්න විදියක් නැති හන්දා රාල අන්තිමට කල්පනා කරේ එයා කිසිම දවසක නොකරපු වැඩක් කරන්න. කීප සැරයක්ම ඒකේ ආධිනව එයාට තේරුණත් ආයෙත් ඒක කරන්නම එයා හිතට ගත්තේ ඒ වෙනකොට එල්ලිලා මැරෙන තරමට ණය වලින් හිර වෙලා තිබ්බ හන්දා. වෙලාව 10 හමාරට විතර ඇති. රැහැයියන්ගේ සද්දේ පලාතට එච්චර නොහුරු දෙයක් නෙවෙයි. ඒ වගේම එක එක වෙන රාත්‍රියේ ඉන සත්තු කෑ ගහන සද්ද. රෑ දෙගොඩ හරියක් වෙනකන් කැලේ ලගින රාලට ඒවා මහ ලොකු දේවල් නෙවෙයි. ඒ තමන් කරන්න යන වැඩේ බරපතලකම මතක් වෙනකොට රාලගේ හිත ටිකක් ආපස්සට ගියා. ඒ එක්කම මතකයට එන්නේ පොලිකාරයෝ ටික. තව දවසකට දෙකකට වඩා උන්ගෙන් බේරෙන්න බැරි බව රාල හොඳටම දැනගෙන හිටියා. කල්පනාවෙන් රාල සොහන ළඟටම ආවා. එයා වටපිට බැලුවේ කවුරු හරි Taman දැක්කද කියලා සැක ඇරලා බලාගන්න. අමාවක රාත්‍රියක් හන්දා ඒ වෙලාවේ කාටවත් එයා පේන්න කිසිම ඉඩකඩක් තිබ්බේ නැහැ. ඇරත් ඔය හරිය සොහොන් පිට්ටනියට ඔය වෙලාවට එන්න කවුරුවත් ඒ ගමේ හිටියේ නැහැ. ඒ සොහන බලාගන්න මිනිස්සෙක්වත් ඒකට දාලා හිටියේ නැහැ. ඒකට හේතුනේ ඒක ගමක තියෙන සොහනක් වෙච්ච එක. මලකෙනි මැණිකගේ සොහන තිබ්බේ සොහොන් පිට්ටනියේ ඉස්මත්තටම වෙන්න. ඒ හරිය වැඩිය වලවල් තිබ්බේ නැහැ. ඒ ගෙදර අය ටිකක් උද්දච්චයයි හන්දා වෙන්න ඇති. කනත්තේ ඈතින්ම තිබ්බ තැනක වල හැරුවේ. ඒක රාලට ලොකු පහසුවක් වුණා. තමන් ගෙනිච්ච උදළු කෙටියයි නාරස්සනේ පැත්තක තියලා හොඳට සරම ඇදගත්තේ ඊළඟට පැය කීපයක් එක දිගටම වැඩ කරන්න ඕනේ හන්දා. ගෙනිච්ච ටෝච් එකෙන් වටපිටාවේ සීමාව ලකුණු කරගෙන ඒ හරිය නාරස්සනෙන් පිටින්ට ගත්තා. රාත්‍රියක වුණත් කසිප්පු පෙරලා රැයට එහෙම ගිහිල්ලා පුරුද්ද තියෙන හන්දා රාලට ඒ වැඩේ එච්චර අමාරු වුණේ නැහැ. මලගනේ මැණිකේ වලල්ලා මාසෙකට වැඩිය නැහැ. ඒ හින්දා පසේ හරිය පුරුල් පැයක් විතර යනකොට අඩි 2ක් විතර ගොඩ දාගන්න යාට පුළුවන් වුණා. ඒ අතරතුර විඩෙන් විඩේ නැගිටලා වටපිට බැලුවේ
කාගේවත් සලකුණක් තියනවද කියලා. තමන්ගේ වැඩේ යන්තමින් හරි ගැස්සුනොත් පොලිසිය ළඟින්ට වෙන බව එයා හොඳටම දැනගෙන හිටියා. ඒ වගේමයි වලව්වේ හාමු යස්සෙක් වාගේ තමන්ගේ බිරිඳගේ සොහොන හැරුවා කියලා දැනගත්තාම තමන්ට යහතින් ඉන්න දෙන එකක් නැති බව රාළ හොඳටම දැනගෙන හිටියා. ඒ හැම දෙයකටම වැඩිය රාළගේ කෑදරකම ඉස්මතු වුණේ මලගනේ මැණිකේ වලලනකොට පලන්දලා තිබ්බ ආභරණ රාශිය මතක් වෙනකොට. ලස්ස ගානක බඩු. ගමේ මිනිස්සු නම් කිව්වේ ඉමිටේෂන් වෙන්න ඇති කියලා. ඒත් ගෙදර වැඩ කරන ලසඳා ඒව ඇත්තම රත්තරන් කියලා රාළට කීවා. ඇරත් ඉතින් මලගනේ වලව්වේ දීපල බලපුවාම ඒ ආභරණ ටික කියන්නේ සොච්චමක්. රාළ දැනගෙන හිටියා ඒව නියම රත්තරන් කියලා. ඒ වෙනකොට රාළ වැඩි පටන් අරන් පැය 2ක් විතර ඇති. දාඩියෙන් ඇඟම පිරීලා. ඒත් වෙහෙසක් නොදැනුනේ පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ වැඩේ අවසන් කරන්න ඕනේ හන්දා. විනාඩි 10ක විතර ඉඳලා රාළ වැඩ කරේ ටිකක් හිමි. ඒකට හේතුනේ වටපිටාවේ රැහැයියන්ගේ සද්දවලට අමතරව තවත් එක සද්දයක් ඇහිච්ච එක. එයා මුලදී හිතුවේ ඒකත් රාත්‍රියේ එහෙ මෙහෙ කෑකෝ ගාන සතෙක් සීපාවෙක් වෙන්න ඇති කියලා. ඒත් දෙපාරක් තුන් පාරක් එක දිගටම වාගේ ඇහෙනකොට එයාට ඒක නෙවෙයි කියලා කවුරුදම තේරුණා. කවුදද ඉන්නේ? වරෙන් ඉස්සරහට. රාළ හෙමින් කතා කරේ එයා හිටපු තැනට අඩි 20ක් 30ක් විතර ඈතින් හෙවණැල්ලක් එහා මෙහා වෙනවා වගේ දැකපු හන්දා. බයක් ඇති නොවුනත් හිතේ ලොකු සැකයක් ඇති වුණේ තමන්ගේ වැඩි කරනදී කවුරු හරි කෙනෙක් බලාගෙන ඉන්නවා ඇති කියලා. එයාට ලොකු බයක් දැනුනේ බලව්වේ ආමුට හරි පොලිසියට හරි කිව්වොත් තමන්ට වෙන විපත්තිය සිහි වුණාට පස්සේ මං ආයෙ කියන්නේ වරේ මෙහාට. ඒ පාර එයා කතා කරේ ටිකක් හයියේ. ඒත් කිසිම කෙනෙක් ආපු නැති හින්දා එයා තීරණය කරා ඒ හැරට ගිහිල්ලා බලන්න. ඈතින් උලමගේ සද්දේ ආයෙත් ඇහෙන්න ගත්තා. කලින් ඒකට එච්චර හිත බය නොවුනට වෙනද නැති අවුලක් රාළට දැනුණා. අලුත කෑලි දාපු ටෝච් එක අරන් රාළ ඉස්සරහට ගියේ ඉනේ තියෙන කිනිස්සත් අනික් අතට ගන්න ගමන්. විනාඩියක් දෙකක් වටපිටාවේ හොඳට බැලුවත් කවුරුවත් ඉන්න බවක් රාළට පෙවුන්නේ නැහැ. රාළ ආපහු ගිහිල්ලා ආයෙත් වැඩේ පටන් ගත්තා. හැබැයි ඒ වෙලාවේ නම් ටිකක් හොදිස්සියෙන්. ඒ වෙනකොට පුදුමේ කියලා කියන්නේ ඔච්චරලා කෑ ගහපු රැහැයියන්ගේ සද්දේ නැවතිලා. වැඩේ නවත්තපු රාළ කන් දුන්නේ ඒ වෙච්ච අරුමේ මොකද්ද කියලා. ඒ වගේමයි හුළඟේ සද්දේ. කලින් හෝ ගාලා හම්පු හුළඟ ඒ වෙනකොට නැවතිලා ගිහිල්ලා. කිසිම සද්දපත්යක් නැහැ. විනාඩි 5ක් විතර රාළ ගල් ගැහිලා වගේ හිටියේ වෙච්ච වෙනස තේරුම් ගන්න බැරුව. ඒත් ඊට එහා ගිය කිසිම දෙයක් සිද්ධ නොවිච්ච හන්දා රාළ ආයෙත් වැඩි පටන් ගත්තා. ඒකට හේතු වුණේ එයාගේ නාරස්සනේට මිනි පෙට්ටිය ලී තට්ටුවක් දැවටිච්ච එක. තවත් අඟල් 6ක් 7ක් යටින් අනිවාර්යයෙන්ම පෙට්ටියේ තියෙන බව එයාට තේරුණා. ඒ වෙනකොට එයා සෑහෙන ප්‍රමාණයක් ගොඩ දාලා තිබ්බේ. පහලට යන්න පස් බුරුල්ල හන්දා තව විනාඩි 10ක් 15ක් යනකොට එයාට වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා හිතුණා. තව ටික වෙලාවක් යනකොට රාළට වටපිටාවේ හැම දෙයක්ම අමතක වෙලා ගියා. එයාගේ හිතේ මැවුනේ
මලගනේ හාමිනේට පලන්දලා තිබ්බ ආභරණ පවුන් 10ක් 15ක් බර ආභරණ කොට ඒ ටික ඔක්කොම ගත්ත ගමන් වලගලා දාලා විගවිගහට පිටත් වෙන්න රාල ඒ වෙනකොටත් හිත හදාගෙන හිටියා. රාල වැඩ කරේ යන්ත්‍රයක් වගේ. දාඩිය පිරීලා හුස්ම ගත්තෙත් හරියට මහ රේස් එකක් දුවපු ක්‍රීඩකයෙක් වගේ. වටපිටාවේ කිසිම සද්දපද්දයක් නැති වුණා හන්දා ඇහුනේ උදැල්ලේ සද්ද විතරයි. පස් ගොඩට වැටෙන සද්දේ වෙන කිසිම දෙයක් නැහැ. එයාගේ ඇස් දිලිසුනේ පෙට්ටියේ තුඹුරු පාට දාර පේන්න ගත්තට පස්සේ. විනාඩියක් විතර වැඩි නවත්තලා වෙහෙස නිවාගත්ත යාළුවා ආයෙත් තමන්ගේ වැඩේ පටන් ගත්තා. හැබැයි වැඩි වෙලාවක් නෙවෙයි. එක පාරටම වල උඩින් හැයිච්ච සද්දයක් හන්දා එයා වැඩේ නැවැත්තුවා. හරියට මොන හරි දෙයක් ඇදෙනවා වගේ සරසර ගාලා. රාල හිතුවේ හුළඟ වෙන්න ඇති කියලා. ඒත් එක්ක මතක් වුණේ ඉටිකොල. සොහොන වටේට සරලසලා තියෙන ඉටිකොල. එයාට හිනා ගියා. ඉටිකොලවලට හුළං වැදිලා. ඉටිකොලවල සද්දේ. ඒත් රාලට මතක් වුණේ ඒ වෙලාවේ කිසිම හුළඟක් හමන් නැති බව. තවත් තප්පර කීපයක් ගත කරලා ආයෙත් වැඩේ පටන් ගත්තේ ටිකක් අවුලක් වටපිටාවේ සිද්ධ වෙන බව එයාට දැනිච්ච හන්දා. එයාට ඕනේ උනේ ඉක්මනට ආභරණ ටික අරගෙන වල වහලා දාලා යන්න. තවත් විනාඩි 5කින් විතර එයාට පුළුවන් වුණා පෙට්ටියේ පියන පාද ගන්න. ඒ වෙනකොට රාල හිටියේ පොළොව මට්ටමේ ඉඳන් අඩි 6ක් විතර ගැඹුරේ. එයාට හිතා ගන්න බැරි වුණා එච්චර පස්තොගයක් එයා අයින් කරගත්තේ කොහොමද කියලා ඒ පැය කීපය ඇතුළත. ඒ වෙනකොට එයාගේ මුළු ඇඟම දාඩියෙන් පිරීලා වෙවුලනවා. එයාට ඕනේ උනේ පුළුවන් තරම් ඉක්මනට පෙට්ටියේ පියන අයින් කරලා බඩු ටික ගන්න. ඒත් වල පටු හන්දා එයාට ඒක කරන්න අමාරුයි. එයා කරේ පෙට්ටියේ කකුල් තියෙන පැත්තෙන් පෙට්ටිය ඉස්සුවා. ගහලා තිබ්බ ඇන කීපය වැඩි අමාරුවක් නැතුව ගැලවුණා. ඇතුලේ මොකවත් පේන්නේ කළුවර. පෙට්ටිය උස්සලා පියන එයා හේතු කරා. ඊට පස්සේ තමයි ටෝච් එක ගැහුවේ. රාල ගැස්සිලා ගියේ ටෝච් එළියෙන් එයා දැකපු දෙයට. පෙට්ටිය ඇතුලේ සුදු පාට සිල්ක් රෙදි ගොඩක් තියෙනවා. එයාට හිතා ගන්න බැරි වුණේ ඒකේ තිබ්බ මලගණී හාමිනිගේ මිනියට මොකද වුනේ කියලා. මිනියේ ලකුණක්වත් නැහැ. රාල කල්පනා කරා. එයාට හිතා ගන්න බැරි වුණා. ඒකට හේතුව පෙට්ටියත් එක්කම මැණිකෙත් භාවනවා එයා හොඳටම දැක්කා. මිනියට මොකද වුනේ? ඒත් එක්කම වලට පස් ටිකක් වැටෙනවා හීනෙන් වගේ රාලට ඇහුණා. රාල හෙමින් ඔළුව ඉස්සුවේ ඒකට හේතුව බලන්න. එතකොට තමයි එයා දැක්කේ මලගනේ මැණිකේ වල කටේ හිටගෙන ඉන්නවා. එයා දිහා බලාගෙන. අර තැලි මාල ඔක්කොම ආභරණ වලින් සැරසිලා hina වේගන බලාගෙන ඉන්නවා. දිව එළියට ඇවිල්ලා ඇස් දෙක කොරක් මත වගේ සුදු පාට සාරිය ඇඳලා තමන් දිහා බලාගෙන ඉන්න මැණිකේ දිහා රාල බලාගෙන හිටියේ වෙවුලන ගම. රාලට හිතා ගන්න බැරි වුණා කරන්න තියෙන දේ. රාලට ඇත්තට මේ වෙලාවේ
කොඩේ එන්න පුළුවන් කමකුත් නැහැ. අඩි 6ක් කැඹුරු වලේ. කොඩ එනවනම් බිත්තියට වාරු දීලා එන්න ඕනේ. බිත්තියට වාරු දෙනවා තියා ඇඟිල්ලක්වත් හොලවන්න බැරි මට්ටමේ තමයි රාළ හිටියේ. රාළ බලාගෙන හිටියේ පාවෙනවා වගේ මලගනේ මැණිකේ ටිකෙන් ටික වලට පාත් වෙන හැටි. ඇස් පියා ගන්න රාළට ඕනේ වුණත් රාළට ඒක කරනවා තියා හිතා ගන්නවත් බැරි වුණා. ඊට පස්සේ තමයි රාළ කෙලින් බලාගෙන හිටියේ තමන් ඉස්සරහා හිටගෙන ඉන්න මැණිකේ දිහා. මැණිකගේ මූණ විරූප වෙලා ඇස් තිබ්බ තැන කුහර දෙකක්. කම්මුල් දෙපැත්තේ මස් වැදලි එල්ලෙනවා. කොණ්ඩය දෙපැත්තේ පණුව එක පුරා දුවනවා. රාළට දැනුනේ පුදුම අප්‍රසන්න බවක්. අප්පිරියාවක් එක්ක කිසිම දවසක විඳලා නැති බයක්. ඒත් එක්කම රාළ බලාගෙන හිටියේ තමන් ඉස්සරහට හරියට පාවෙනවා වගේ ටිකෙන් ටික කිට්ටු කරන මලගනේ මැණිකේ. මැණිකගේ ඇස්වල ඇස්කිරි නොතිබුණාට තමන් දවා පුච්චන විදිහේ බැල්මක් ඒ කුහර වලින් පිට වෙනවා රාළට දැනුණා. කරන්න කිසිම දෙයක් නැති තැන රාළ බිම බලාගත්තේ වෙන කරන්න කිසිම දෙයකට ශක්තියක් නැති හින්දා. තවත් ටික වෙලාවකින් අමුක් මිනී ගඳ රාළගේ නාහේ කඩාගෙන ගියා. ඒත් එක්කම රාළට දැනුනේ සීතල අත් දෙකක් එයාගේ බෙල්ල වටේ දෙනවා. පහුවදා සොහොන් වලක් කපන්න ගිය කට්ටියට ඇහෙන සද්දයක් හන්දා ඒගොල්ලෝ ගිහිල්ලා රාළ හොයා ගන්නවා. හැමෝටම ඇතිවෙන ලොකු පුදුමයක්. රාළ හිටපු විදිය. රාළ වලට වෙලා මොනවදෝ කියවනවා. බාගෙට ඇරපු මිනි පෙට්ටියෙම මලගනේ මැණිකගේ මිනිය පණුව ගහලා පලාතම ගද ගහනවා. ඒ මිනිස්සු අමාරුවෙන් රාළ ගොඩ ගන්නවා. ඒත් රාළගේ ඔළුව විකල් වෙලා. රාළට සිහිය එන්නේ දවස් ගාණක් ගියාට පස්සේ. සෑහෙන සාත්තු කරලා. අන්තිමට මිනිස්සයාට පොලිසියන්ටත් සිද්ධ වෙනවා. ඒත් මලගනේ හාමෝ මිනිහට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තීරණය කරන්නේ. අන්තිම දවසේ පොලිසියෙන් එළියට එනකොට මලගනේ ලොකු හාමෝ රාළට කතා කරනවා. රාළ හාමු දිහා බලන්නේ බොහොම බයෙන්. තමන් කරපු වරද එනකොට රාළ හොඳටම තීරුම් ගන්න තිබුණා. පොලිසිය මහත්තයත් කීවේ වලාවේ හාමුගේ වචනේ තියෙනවා නම් රාළ අවුරුදු 10ක් හිරේ යවන්න පුළුවන් කියලා. ඒත් වලාවේ හාමුට ඕනේ වුණේ නෑ ඒ දේ කරන්න. රාළ ඔබ කරලා තියෙන මහා පජාති වැඩක්. මිනිස්සු කරන වැඩක් නෙවෙයි. උඹට මොන වුණාද කියලා මන් නම් දන්නේ නැහැ. ඒත් වෙච්ච දේ හිතා ගන්න පුළුවන්. උඹලා වගේ පාපතරයින්ට වෙනදී. උඹ දන්නවද? ඔය ආභරණ ඔක්කොම රත්තරන් ආභරණ නෙවෙයි. ඉමිටේෂන්. උඹ හිතනවාද යකෝ ලක්ෂ 7-8ක් වල්ලන්න තරම් අපි මෝඩයෝ කියලා. වලාවේ හාමු එහෙම කීවේ සමච්චල් විදිහට hina වෙනකම.